ඉතින් ආදරණීය සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. වීඩියෝ එක පටන් ගන්නකොටම ඔබට දැනේවි ලස්සන සිතුවිල්ලක්. ඒ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා. ඉතින් ඒකාකාරීව තිබූ ඔයාගේ ජීවිතේත් සොඳුරු සිතුවමක් කරගන්න අවසන් වනතුරු මේ කතාව අහන්න. ඔබත් හෙට උදෑසන අවදි වූ මොහොතේ සිට මේ සිතුවිලි ක්‍රියාවට නගන්න උත්සාහ කරන්න. මේ දේවල් වලට hina වෙන අයට hina වෙන්නට ඉඩ දී ඔබ ඔබේ ගමන යන්න. මේ ಜಾති ආගම් ભેද වලින් තොරව ඕනෑම මිනිසෙකුට කළ හැකි කළ යුතු ක්‍රියාවක්. ඔබත් උදෑසන අවදි වූ මොහොතේම හොඳ හුස්මක් ගෙන කවුළු පියන් හැර අහස දෙස බලන්න. ඔබ වෙනුවෙන් නැවුම් දවසක් උදා වී ඇත. දැන් ඔබ හදවතින්ම විශ්වමෑණියන්ට ස්තුති කරන්න. වැදගත්ම දේ හදවතින්ම එසේ කරන්න. ඔබ මේවා මිත්‍යා මතයයි බැහැර කරන්නෙක් නම්, උසුළු විසුළු කරන්නෙක් නම් කරුණාකර මේ වීඩියෝ එක බැලීමෙන් වළකින්න. අපට මේ අනන්ත වූ විශ්වය වටහා ගැනීමට නොහැකි වුවත් අප සැමගේ ඇවැත්ම පැවැත්ම නැවැත්ම පවතින්නේ මේ තුළ බව පමණක් විශ්වාස කරන්න. එම නිසා ඇසට පෙනෙන දේවල් මෙන්ම නොපෙනෙන දේවල්ද අපේ ජීවිතයේ පැවැත්මට ඉවහල් වන බව වටහා ගන්න. එම නිසා හිරුගෙන් සඳුගෙන් මෙන් අනිකුත් ග්‍රහ වස්තුන්ගෙන්ද අපිට ශක්තියක් ලැබෙන බව විශ්වාස කර ඒවාට ගෞරවණීයව නමස්කාර කරන්න, ස්තුති කරන්න. එසේම ඔබව දරා සිටින ඔබට ජීවත් වීමට උපකාර වෙන මේ මිහිතලයට, සොබා දහමට ඔබ ස්තුති කරන්න, ගෞරව කරන්න. මේ නැවුම් දවස ඔබට විශ්වය විසින් ලබා දුන් වාසනාවන්තම සුබම දවස බවට විශ්වාස කර විශ්වයට ස්තුති කරන්න. දැන් ඔබේ පැවැත්මට මේ විශ්වයෙන් ලැබෙන සෑම දෙයක් ගැනම කෘතගුණ වේදී වීමට අදිෂ්ඨාන කරගන්න. ඔබට එය අතපසු වූවා නම් මේ මොහොතේ සිටම ඔබේ ජීවිතයේ පැවැත්මට ඔබට හුස්ම ටික දෙන ගහකොළ දෙස ආදරෙන් කරුණාවෙන් බලන්න. මෙසේ සබහදහම විනාශ කරන පෞකාරයෙකු නොවීමට අදිෂ්ඨාන කරගන්න. කිසි විටකත් ඔබගේ తాවකාලික පැවැත්ම වෙනුවෙන් මේ මිහිතලයේ සුන්දරත්වය විනාශ නොකරන්න. ජලය අපිරිසිදු නොකරන්න. වනාන්තරවල පැවැත්මට හානි නොකරන්න. ඔබට හැකි සෑම විටකම සෑම තැනකම ඔබ ගන්නා හුස්ම පොදට කෘතගුණ සලකන්න. එක ගසක් හෝ රෝපණය කරන්න. ඒ ආදරෙන් රැක බලා ගන්න. සතා සිව්පාවුන්ට උන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්නට ඉඩ හරින්න. ඔබ මේ මිහිතලේ මත ඉපදී මෙහි තිබෙන දේවල්ම කාබී විනාශ කර ආත්මාර්ථකාමී ලෙස මිය ගියද සතුන් කිසි විටකත් එසේ නොකරන බව ඔබ දන්නවා. ඒ අතරින් ඉතා කුඩා ශරීරයක් හිමි මීමැස්සා මෙම මිහිතලේ පැවැත්මට දායකත්වය දක්වන පරාර්ථකාමීව සත්වයා බව ඔබ දැන සිටියාද? ස්වභාවදහමේ මේ අපූර්ව නිර්මාණ ඔබට හෝ මට කිසි විටකත් නිර්වචනය කළ නොහැක. නමුත් ඔබත් මාත් ඇතුළු මේ සියලුම ලෝක සත්වයාගේ පැවැත්මට මේ ස්වභාවදහම දායක වෙන බව ඔබට අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවේ. ඔබත් ඒ වටහා ගත්තා නම් ඔබ ජීවත් වන පරිසරයට ස්වභාවදහමට මොනම ආකාරයකින්වත් හානියක් කිරීමට ඔබ සිහිනෙන්වත් නොසිතනු ඇත. අපි විවිධ ආගම් වලට බැඳී ඒවාට මැදුම් පිදුම් කළද ඔබ ජීවත් කරවන ස්වභාවදහමට ඔබ කිසි විටකත් ගෞරව නමස්කාර කරන්නට කල්පනා කළා. එසේම මා මේ ප්‍රකාශ කරන දේ ඔබගේ හදවතින්ම බුද්ධිය විමසා බලන්න. ඔබ මේ මහ පොළොවේ වෘක්ෂ ලතා කපා කොටා මහ පොළොවට කොන්ක්‍රීට් දමා ඉදි කරන ගොඩනැගිල්ලක් තුලදී
ඔබගේ ආගම දාම සිහිපත් කරමින් වදිමින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? හොඳින් සිතා බලන්න. ඔබව ජීවත් කරවන, ඔබට සෙවන දෙන, ඔබට හුස්ම ටික දෙන ඔබේ දෙවියා විනාශ කර ඔබ වඳින්නේ පුදන්නේ කොන්ක්‍රීට් ගොඩනැගිල්ලකට නොවේද? ඇත්ත වශයෙන්ම මිනිසුන් වන අපට ඇයි බැරි ඒ කැපූ ගස් කොළන් ආරක්ෂා කර තවත් වෘක්ෂ රෝපණය කර මේ මහ පොළොවට සොබාදහමට ආදරය කරමින් ඒවාට නමස්කාර කරමින් ඔබ අදහන ආගමට අරුතක් එක් කර ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා නේද? එසේනම් ඇයි අප එසේ නොකරන්නේ? එසේනම් අතීතයේ විසූ අපේ මුතුන් මිත්තෝ මිහිතලයට, ගහට කොළට, ඇරට දොළට, ඉරට හඳට වන්දනා කළේ, ගෞරව කළේ ඒවා අපේ ජීවිතයේ පැවැත්ම බව වටහාගත් නිසා නොවේද? එසේනම් ඔබ මේ කිසිම දෙයකට සංවේදී නොවී කෘත්‍රිම ලෝකයක් වෙත හැල්මේ දිවගොස් ඔබ ලබාගත්තේ කුමක්ද? ඇත්ත වශයෙන්ම ඔබට ආදරේ, කරුණාව, සතුට, සැනසීම, නිදහස හමු වුණාද? ඇත්ත වශයෙන්ම ගහකොළ සිප හමා යන සිසිල් සුළඟකින්, ඉරහඳ තාරකාවලින්, සැඳෑ කළ මුහුදු වෙරළකදී හෝ අහසින් වැහෙන සීතල වැහි බිංදුවකින් ඔබට ලැබෙන සුවය, සිසිලස, සැනසුම ඔබට කිසිදාක මේ කෘත්‍රිම ලෝකයෙන් ලබාගත හැකිද? ඔබ සියල්ල අමතක කර එක මොහොතක් සොබාදහම සමග තනි වෙන්න. විහඟ ගීතයකට සවන් දෙන්න. එවිට ඔබට දැනේවි මේ සොබාදහම කොන්දේසි විරහිත ඔබට ආදරය කරන බව. කිසි විටක කිසිවෙකුගෙන් නොලැබෙන ඒ ආදරණීය සැහැල්ලු හැඟීම ඔබට ලබා දුන් සොබාදහමට, විශ්වයට ඔබ දෑත් එක්ක ස්තුති කරන්න. ඔබ මෙතෙක් කලක් කාගේ හෝ හිතකට ලං වී ගැටි ගැටි විඳ විඳවා ලබාගත් ආදරේ නැමැති අත්දැකීමත් මෙසේ සොබාදහමට ලංවීමෙන් ඔබ ලබාගත් සැහැල්ලු සුන්දර අත්දැකීමත් අතර තිබෙන සැබෑම වෙනස වටහා ගන්න. එවිට ඔබට ජීවිතයේ සුන්දරද මෙතරම් කියා දැනෙද්දී අපිවත් සබ්ස්ක්‍රයිබ් කර, ලයික් කර, ෂෙයා කර තෑස් වසාගෙන මොහොතක් හුදකලා වෙන්න.